30ට බොහෝ දින සාකච්ඡාව ස්වාධීන රූපවාහිනියෙන් ඔව් ස්වාමීනි තනසිරිමාත්ම අපේ ඖෂධ සංස්ථාවේ ආයුර්වේද ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කටයුතු ගැන කතා කරොත් දැන් අපි දැක්කා මේ ඊයේ පෙරේදා විශේෂයෙන්ම දැන් මේ මෑත කාලේනව ආයුර්වේද ඖෂධ සංස්ථාව විවිධ නිෂ්පාදන නව නිපැයුම් වලට යොමු වෙලා තියෙනවා. ඒත් එක්කම ඊයේ පෙරේදා ඊටාම හොඳ පරීක්ෂණයක් පිළිබඳව ඉදි දක්වන මේ ඩෙන්ගු උවදුර නැති කිරීම සඳහා ඖෂධයක් හොයාගෙන තියෙනවා ආයුර්වේද වෛද්‍යවරයෙක් විසින්. දැන් මේ නව නිපැයුම් හා මේ නව ස්වා ගැනීම පිළිබඳව ඔබතුමා ඔය ඇත්තෙන්ම මනෝමහත්තය අපි ආයුර්වේද ඖෂධ සංස්ථාව හැටියට ජයනත බෙහෙත් වර්ග සාමාන්‍යයෙන් 300ක් විතර නිෂ්පාදනය කරනවා. ඊට අමතරව දැන් අපි අලුත් නිෂ්පාදන සඳහා යොමු වෙමින් තියෙනවා. දැන් දැනටම කෝමාරිකා වලින් සැම්පල් එකක් අපි ලෑස්ති කරලා තිනවා. ඒක නිෂ්පාදනය දැන්ට පටන් අරන් තියෙන අලුත් එකක් හැටියට. ඊට අමතරව තව ජපානයේ අපි ප්‍රදර්ශන සඳහා සහභාගී වුණා. අපේ ආයුර්වේද විශාල ඉල්ලුමක් තියෙනවා. දැනට ජපන් ජාතිකයෝ දැනට අනුමැතිය ලැබිලා තියෙනවා. කොතල හිඹුටු සහ මස් බැද්ද අඩංගු විශේෂ බ්ලැක් හර්බල් ටී එකක්. අද ඒක අනුමැතිය ලැබිලා දැන් මේ නිෂ්පාදන විශාල ප්‍රමාණයකට ඉල්ලුම තියෙනවා. ඒ සඳහා අපි සැකසෙමින් ඉන්නවා. මොකද අපිට ඒක තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි මේක පිළිබුණාද මැතිතුමා එදා 1969 පටන් ගත්තේ පර්චස් අක්කර භාගයක වගේ ඉඩම් ප්‍රමාණයක් ඔය දැන්ට තියෙන තැන. ඒතර ඉඩකඩ පිළිබඳ ලොකු ගැටලුවක් තිබුණා. එතකොට නිෂ්පාදන රාශියක් ඇති කරන්න ඕනේ අපි තව. ඉඩකඩ නැහැ ස්ටෝස් වල බෙහෙත් ගබඩා කරන්න ඕනේ. මේ අවශ්‍යතාව නිසා අපේ දැන් වත්මන් ගරු අමාත්‍ය ශාලින් දිසානායක මැතිතුමාට මේ පිළිබඳව අමාත්‍යාංශය අවධානය යොමු කරලා කැබිනට් පත්‍රිකාවක් මගින් කැබිනට් මණ්ඩලයට දීලා ඊයේ පෙරේදා අපිට පුළුවන්කම ලැබුණාද මොකවත් මාත්‍යා ශේෂ්ඨා කියලා අක්කර 450 මේ පර්චස් 450ක ලොකු ඉඩමක් පමුණුව හන්දියම ඊඩම විශාල ගොඩනැගිලි සහිතව ඒ සම්පකාර සංගමයට අපිට ඇත්ත වශයෙන්ම විශේෂ උදව්වක් වගේ දුන්නේ ඒක විශාල අඩු මුදලකට කොහොම හරි පර්චස් ඒ 450ම මිලියන 110කට එකෙන් භාණ්ඩාගාරයෙන් භාගයක් අපිට ලබා දුන්න ආධාර හැටියට ඉතුරු භාගෙ මහජන බැංකුවේ සභාපතිතුමා මැදිහත් වෙලා ණය ආධාරයක් හැටියට අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ මැදිහත් වීම මත මේ ඉඩම අපිට ලබා ගන්න පුළුවන් වුණා. දැන්ට අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගයකට ලැබිලා ඒ අනුව මේ නව නිෂ්පාදන ඇති කිරීම සඳහා වූ වැඩපිළිවෙල අපි ඇති කරලා තියෙනවා. දැන් ඔබ කිව්වා හා සමානව අර ඩෙන්ගු ඒ වෛද්‍යවරිය ඒක හොයාගෙන තියෙනවා. ඒකේ හැබැයි අපි ආයුර්වේද පරීක්ෂණ ආයතන හැටියට තව පරීක්ෂණ රාශියක් ඒ සම්බන්ධ කරන්න තියෙන එක කරන්න දැන් අමාත්‍යාංශයේ ඊයේත් මම මේ පිළිබඳ ලේකම්තුමා එක කතා කළා. දැන් ඇමෙතුමත් මේ ගැන විශේෂ අවධානය යොමු කරලා දැන් ඉදිරි ඊළඟ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මේ උපදේශක කාරක සභාවට ඒ වෛද්‍යවරිය කැඳවන්න තීරණය කළා තියෙනවා. ඒතකොට ගිය උපදේශක කාරක සභාව මේක සාකච්ඡා කළා. මම හිතනවා මේ හොයාගෙන තියෙන බීත් ඉතා වැදගත්. ඩෙන්ගු මර්ධනයේට බටහිර වෙදකමෙත් අද නැහැ දෙයක්. ඒ නිසා මේ වෛද්‍යවරියගේ පියා විස වෛද්‍යවරිය ඒ අනුව තමයි මේ වෛද්‍යවරිය විශේෂ පහසුකම් මේ පරිශන කරලා එතුමිය දැන් ඒක අපි ආයුර්වේද සංස්ථාව බලාගෙන ඉන්නවා. එතුමගේ ඉතින් පේටන්ට් බලපත්‍රය එතුමියට අයිතියි. නමුත් එතුමිය සමග සාකච්ඡා කළා අමාත්‍යාංශයේ මේ ගෙනියන මූලික පරීක්ෂණ අවධිය ඉවර කරලා ඊට පස්සේ ඒ අවශ්‍ය අනුමැති ලබා ගත්තට පස්සේ එතුමිය හා සම්බන්ධ වෙලා අපේ අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි ආයුර්වේද ඖෂධ සංස්ථාවට පුළුවන් මේකට උදව් වෙලා රට පුරාම මේ ඩෙන්ගු වෙනුවෙන් මේ හොයාගත්තු බේත නිෂ්පාදනය කිරීමට පටන් ගන්න. කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඒක නිසා දැන් මේ ඉඩම අපි මේ ගොඩනැගිලි සමූහයේ දැනට ජපානයේ ඒක GMP ඒ කියන්නේ හොඳම නිෂ්පාදන ඇති කිරීම සඳහා වූ ප්‍රමිතියෙන් හොඳ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ඇති කිරීමට මේ අලුත් ෆැක්ටරි අපි ගොඩනගනවා. ඒක ගොඩනගලා ඉදිරියේදී ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක් තියෙනවා මේ අපේ නිෂ්පාදන වලට. ආයුර්වේද නිෂ්පාදන වලට. දැන් අද අපි බටහිර වෛද්‍ය ක්‍රමයේ අනුව හොඳ කරන්න පුළුවන් ලෙඩ රෝග රාශියක් දොමගාවත් මහත්තයා ආයුර්වේද ඖෂධ වලින් අපේ දේශීය වෙදකමෙන් හොඳ කරන්න පුළුවන්. ඒක හොයාගෙන තියෙන දෙයක්. දැන් අපේ දැනට තියෙන නිෂ්පාදන වලට දැන් අපි ඊයේ පෙරේදා අපි අලුත් නිෂ්පාදනයක් ඇති කළා. ඔබතුමා දන්නවා ප්‍රාණජීවී කියලා. ඒක අලුත් නිෂ්පාදනයක්. පැරණිම වෛද්‍ය වට්ටෝරුවක්. බෙහෙත් ಜಾති 120 ගාණක් ඒකේ තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම මේ දවස් 7ක් පිරිත් කරලා ඒ වගේ පැරණි සම්ප්‍රදායනුකූලව තමයි මේ බේත අපි අදත් හදන්නේ. ඒ වට්ටෝරුව ඒ විදිහටම හදනවා. ඒක ඇත්තටම මේ කොලෙස්ටරෝල් ඔය සමහරුන්ගේ ඔය නහර
මේ හදවත් නහර බ්ලොක් කියලා ඔපරේෂන් වලට දිනීම කළා මාස 6ට තිබිච්චාට අපි මේක අපේ වෛද්‍යවරු මේක තීරණය කළා මේක දීම තුලින් විශාල ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් ඒක අද නිෂ්පාදනය අපිට කරගන්න බෑ අවශ්‍ය බෙහෙත් හොයාගන්න බැරි නිසා බෙහෙත් නිෂ්පාදනය වෙනකොටම සුමානේ දවස් දෙක තුනක් ඇතුළතම විකි අරගෙන යනවා කට්ටිය වැඩියෙන් ඒ රෝග තියෙන අය. ඒ නිසා මේ අපි සංස්ථා විශේෂයෙන් මේ ප්‍රමිතිය ආරක්ෂා කරන්න බලනවා. ඒ පැරණි වට්ටෝරු ඒ විදිහටම කරන. හැබැයි ආයුර්වේද ක්‍රමේ එක අඩුවක් තියෙනවා මේ ඕන කෙනෙක් අද මේ බෙහෙත් හදනවා. හැබැයි ඒක පරිශන කරලා ප්‍රමිතිය සහතික කරන අඩුපාඩුවක් දැන් අමාත්‍යාංශයේ අවධානය යොමු වෙලා දැන්ට ආයුර්වේද පරිශන ආයතනයේ හැම එකටම තිබිය යුතු අවම ප්‍රමිතිය ගැන වැඩ පිළිවෙලක් දැන් හදන්න සාකච්ඡා කරනවා. එවැනි නෛතික වැඩ පිළිවෙලක් ඔව් නෛතික ඒක ආයුර්වේද පනත අලුතෙන් මොකද පනතක් නැහැ තාවම. ඒ පනත සම්මත කිරීම තුල මම හිතනවා මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. මොකද අද ආයුර්වේදයේ නම ගාගෙන ඕන තැනක ඕන දෙයක් බෙහෙතක් නිෂ්පාදනය කරනවා ආයුර්වේද සම්බාහන කියලා. නමුත් ඒව නෙමෙයි මේ පංචකර්ම හරියට කරනවා නම් මම හිතනවා මේ ලෙඩ රෝග ගණනාවක් හොඳ වෙනවා. ඉතින් අපේ ආයුර්වේද ඔය පමුණුවේ ස්ථානයේත් අපි හොඳ පංචකර්ම මධ්‍යස්ථානයක් ෆැක්ටරි වගේම ඕන කෙනෙකුට ඇවිල්ලා ඒක කරගන්න පුළුවන් විදිහට අපේ අදහසක් කල්පනා කරලා තියෙනවා. ඒනා අලුත් නිෂ්පාදන දැන් වෙනිවැල් ගැට වලින් හොඳ බොඩි වොෂ් මේ එකක්. ඒ වගේ දේශීය දේවල් ඔක්කොම තියෙනවා. එතකොට අද කාන්තාවෝ මේ රූපලාවන්‍ය වලට අවශ්‍ය දේවල්. ඒ දේශීය අමුද්‍රව්‍ය වලින් මේ රසායනික දේවල් නැහැ. ඉතින් අපේ බෙහෙත් නිෂ්පාදනයේ ප්‍රධාන දෙයක් තමයි අපි ඒවට ප්‍රධාන කරන දේ තියෙනවා දේශීය නිෂ්පාදනය. ඒ නිසා ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය දැනට අපේම වූ ඔසුවියන් වලින් ලබා ගැනීම සඳහා වැඩ පිළිවෙලකුත් අපි ඇත කළා. දැන්ට ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය වර්ග 60ක් පමණ ගේනවා. අපි ඒකත් දැන් අඩු කරමින් යනවා. දැන් කටුවැල් බටු අපි ගෙනාවා. එදා කරලියද්ද ඇමතුමායි කාලෙත් ඒකට විශාල වැඩ පිළිවෙලක් තිබේක නැවත ඇති කරලා අපි දැනට දේශීය වශයෙන් කටුවැල් බටු ඉන්දියාවෙන් ගේන්නේ. දැන් අපි ඒක අපේ නිකවැරටි ඔසුවේනේ අපි හදලා අපි ඒව තමයි අපි අද මේ දේශීය නිෂ්පාදනයට අරගන්නේ. ඒක තමයි කියන්නේ ඔබතුමාලාට ඒ ඊටකඩන් තියෙනවා. ඊටකඩන් තියෙනවා. අපේ දැන් අමාත්‍යාංශයේ සතුව තියෙනවා අක්කර කොහොමත් මම හිතනවා අක්කර 1000 2000ක් වෙනම තියෙනවා. ඒ වගේම ඒවැත් ඔසුවියන් තියෙනවා. තවම ඒවැ දැන් සාකච්ඡා කරමින් යනවා ගරු අමාත්‍යතුමා සමග ලේකම්තුමා සමග මේ අපේ සංස්ථාවට අවශ්‍ය සියලු බෙහෙත් වර්ග ඖෂධ ඒ උයන් වලින් අරගෙන වඩා කරලා අපිට ලබා ගැනීම. දැන් අපිටම ඔසුවිනක් වෙනම තියෙනවා නිකවැරටි. ඒක දැන් බෙහෙත් වර්ග ගණනාවක් අපිට අවශ්‍යතාවය අනුව අපි වගා කරලා සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අපි ඒව තමයි ඊළඟට ඒ වගා සංවර්ධනය සමගම අපි කල්පනා කරගෙන ඉන්නවා දැනට අපි අලුත් ගබඩා සංකීර්ණයක් මිලියන 60ක් විතර අපිට භාණ්ඩාගාරයෙන් හදාලා දැන් ගොඩනැගලා යනවා. අපි ඒක ඉවරුනාම කල්පනා කරලා තියෙන ආයුර්වේද ඖෂධ සංස්ථාව හැටියට මේ රටේ දේශීය වෛද්‍යවරුන්ට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය තමන්ගේ දේශීය වෛද්‍යවරුන්ට තමන්ගේ බේත හදාගන්න මීපැණි ටික නැහැ. එළඟි තෙල් ටික නැහැ. සමහර ඉන්දියාවෙන් ගෙන්නන සමහර බේත් වර්ග තියෙනවා. ඒ ඔක්කොම අපිට ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් දෙන්න පුළුවන් විදිහට සාධාරණ විදිහට. ඒ කියන්නේ සමහර බේත් පිට මාකට් එකේ කඩවල තියෙනවා. සමහර වෙලාවට එළබටු වෙනකොට වම්බටු මුල් විකුණන. ඒ වගේ ප්‍රසිද්ධ දන්නවා කවුරුත් ඒ. නමුත් නියම ප්‍රමිතියෙන් යුතු බෙහෙත් වර්ග අරගෙන අපි වගා කරලා ඒ නැත්තම් ඉන්දියාවෙන් ගේන්න ඕන ඒ වගා හොයාගෙන අපි සම්පූර්ණ දේශීය ආයුර්වේද නිෂ්පාදකුත් ගණනාවක් ඉන්නවා. ඒ නිෂ්පාදකීන්ටත් ආයුර්වේද වෛද්‍යවරුන්ටත් තමන්ගේ බෙහෙත් ටික හදාගන්න හෙළ වෙදකම අනුව පැරණි වෛද්‍යවරුන්ට මේ රටේ වෛද්‍යකමේ ආයුර්වේදයේ සහ පැරණි හෙළ වෙදකම. ඒ වෛද්‍යවරුන්ට දැන් අද මේ තමන්ගේ බෙහෙත් හොයාගන්න අමාරුකමක් තියෙනවා. අපි කල්පනා කරලා තියෙනවා ඒවත් මේ ස්ටෝරුව අලුත් ගබඩා සංකීර්ණ හැදුවට පස්සේ ඒ අයටත් මේ සංස්ථාව මේක පළල් කරලා ගෙන යන. ඒ වගේම නව නිෂ්පාදන වලින් පිටරට අද විශාල ඉල්ලුමක් ඇතිලා තියෙනවා. ජපානයේට ඒ කොතල හිඹුටු අඩංගු ඒ සඳහා විශාල මේ හර්බල් ටී එකක් අද විශාල ඉල්ලුමක් ඇතිලා තියෙනවා. අපි ඒක නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා අලුත් කර්මාන්ත ශාලාවේ ඒ සඳහා වූ වැඩපිළිවෙලක් දැන් අපි යෝජනා කරලා අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්පූර්ණ සහයෝගය මත ගරු අමාත්‍යතුමා ඒ වගේම අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය මත ලංකාවේ ආයුර්වේද ඖෂධ සංස්ථාව නියම ප්‍රමිතියෙන්තරව මුළු ජාත්‍යන්තර වෙළඳපොළට පවා යන්නට පුළුවන් වැඩපිළිවෙලක් අපි හදාන්නේ. හැබැයි ඒකේ රහස තමයි මේ සේවක සහභාගීත්වය. කල්පනාකරන සහභාගීත්වය. ඒ කියන්නේ සහභාගීත්ව කල්පනාකරණය. හැම සේවකයෙකුගේම අදහසක් අපි ගන්නවා. ඕන කෙනෙකුට ඇහිලා කතා කරන්න පුළුවන්. සතිපතා නිෂ්පාදන ප්‍රවර්ධන කමිටියක් තියෙනවා. මේ කොමිටිය තුලින් සාකච්ඡා වෙනවා. හැම පල්ලෙහා ඉන්න සේවකයෝ මේකට ඇහිලා කියනවා මෙතන මේ අඩුවක් තියෙනවා. මෙහෙමයි කරන්න ඕනේ. ඒ අදහස් අරගෙන සමගිය දැන් එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිකුත් තියෙනවා. නමුත් එතන දේශපාලනයක් නෑ. සියලු දෙනා එකට එකතු වෙලා නිෂ්පාදනය වැඩි කරනවා. දැන් ඔබ පුදුම වෙනවා ඇති අපේ සංස්ථාවේ සේවකයෝ වැටුපට අමතරව තවත්
නිෂ්පාදන දිරිදීම හැටියට හැම මාසෙම රුපියල් 10-15000ක් ගන්නවා. ඒකේ ඒ නිෂ්පාදන වැඩි කිරීම තුළ දැනට අපිට වාර්ෂික ආදායම මිලියන 40ක් 45ක් විතර වෙනවා. දැන් ඔබතුමා කිව්වා ඔබතුමාලා මේ බාර ගන්නකොට මේ පාඩු ලබන පාඩු කෝටි 4ක් මම ගන්නකොට 2008 කෝටි 2007 කෝටි 4ක් පාඩුයි. වාර්ෂිකව. එතකොට වාර්ෂිකව අවශ්‍ය බෙහෙත් තිබුණේ නැහැ. මී පැණි ටික නැතුව, තල තෙල් ටික නැතුව බෙහෙත් නිෂ්පාදනය නැණිහිట్లా. මං අපි ආපු ඇටි අලුත් වැඩ පිළිලක් ඇති කරලා ඉන්දියාවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනහල්ලා දේශීය වශයෙන් ගන්න තියෙනවා එකතු කරලා කොහොම හරි 2008-9 වෙනකොට කෝටි 4ක් ලාභ තත්ත්වයටපත් කර තවමත් ඒ ලාභය වැඩි කරගෙන යනවා. මම අපි බලාපොරොත්තු වෙන්නේ දැන් 2014 වෙනකොට මේ කෝටි 4ක් තවත් ප්‍රමාණයකින් විශාල ප්‍රමාණයකින් වැඩි කරන්න පුළුවන්. මොකද ජාත්‍යන්තර වෙළඳපොළ හරහා දැන් ගණන්දුර කරන්න කියන ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව බටහිර වෛද්‍ය ක්‍රමයෙන් හොද කරන්න පුළුවන් ඒ වෛද්‍ය ක්‍රමයේ තුලින් ඒ බෙහෙත් ඒවා විශාල විදේශ විනිමයක් කරනවා බටහිර වෛද්‍ය ක්‍රමයේ. ඒක අපේ අරමුණ තමයි අපේ රටේ හදන බෙහෙත් වලින් ගස්වල අපේ අතිගරු ජනාධිපතිතුමා කියන්නේ අපේ කම ඒකාංශය යන්නේ මේ ලෙඩ හොද කරන එක. ඒකට ශක්තියක් දීලා ජනතාව දැනුවත් කළා. හොඳ ආහාර වේලක්. අපි දේශීය ආහාර වේලක් ගැන වැඩමුළුවක් කරනවා. අපේ මේ පළාත් සභාව බස්නාහිර පළාත් සභාව ඔක්කොම ඒක ආබද්ධ වෙලා අපි සඩ්රාසාසිරිය කියලා රට පුරා යන වැඩ පිළිලක්. ඒක තුලින් අපි අදහස් කරන්නේ මොකද්ද උදේට කන්න ඕන කෑම වේල රැයට දවල්ට. ඒ කෑම වේල කෑම තුලින් වස විස නඩ තියෙන්නේ. ඔබතුමා දන්නවනේ. වස තමයි අද වෙළඳ පොලෙන් ගන්න තියෙන භාගයක් කෑම වර්ගවල වෙළඳ වාණිජ්‍ය තමන්ගේ මුදල්මය වටිනාකම හම්බ කිරීමේ මූලික බුද ආහාර වලටත් ඒවා කලවම් කරලා. ඉතින් ඒක නිසා වස විසක් අපි ඒ නිසා ඒකත් ජනතාව දැනුවත් කරනවා. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කිරීමට ඇති කරලා ඒ අයට ඇති වෙන දේවල් වලට ආයුර්වේද ඖෂධය කොහොමද කරන්නේ ඒ අනුව බෙහෙත්ශාලා රට පුරා වැඩි කරමින් එතකොට නිෂ්පාදනය වැඩි කිරීම තුළ අපි බලාපොරොත්තු වෙනවා බටහිර ක්‍රමයෙන් හොඳ කරන්න මේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් හොඳ කරන්න පුළුවන් ලෙඩ රෝගේ ඒකට ශක්තිය දීලා බෙහෙත් නිෂ්පාදනය කළ විශාල විදේශ විනිමයක් පිටරටට බෙහෙත් සඳහා ඇදී යන මුදල මේ රටේ ඇති කරන්නේ. ඒ නිසා අපි දැන් අද වුණත් සූදානම් ඕනම ප්‍රධාන නගරවල ඕනම කෙනෙක් සූදානම් නම් ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ශාඛාවක් පටන් ගන්න. අපි බෙහෙත් හේත් දෙනවා. අපි වෛද්‍යවරයෙක් ඒ පළාතේ ඉන්න ප්‍රධාන වෛද්‍යවරුන්ට පුළුවන් පටන් ගන්න. එතකොට සංස්ථාව නමින්ම ඒජන්සියක් අරගෙන අපේ බෙහෙත් විකුණලා වෛද්‍ය සායනයක් එතන පටන් අරගෙන රට පුරා ප්‍රධාන නගරවල අපි මේ දිනවල අපි දැන් කල්පනා කරලා තියෙන වවුනියාවේ අලුත් දැනට යාපනයේ තියෙන වවුනියාව අපි උතුරු නැගෙනහිරට යන්න කල්පනා කරලා තියෙනවා. අම්පාරේ දැයට කිරුළ සමග එකක් විවෘත කරන්න කල්පනා කරලා තියෙනවා. මොණරාගල විවෘත කළා. ඒ නිසා වවුනියාව කිලිනොච්චිය වගේ ස්ථානවල අපි දමිළ ජනතාවට අවශ්‍ය බෙහෙත් නිෂ්පාදනය කරමින් මුස්ලිම් ජනතාවට මේ ඔක්කොටම අවශ්‍ය බෙහෙත් නිෂ්පාදනය කිරීම තුළ මම හිතනවා විශාල විදේශ විනිමයක් මේ රටට බටහිර වෛද්‍ය ක්‍රම යන ඒවා නතර කරලා දේශීය වෛද්‍ය ක්‍රමය හරහා පුළුවන් මේක දියුණු කරන්න පුළුවන් වෛද්‍ය ක්‍රම. ඒ නිසා එතකොට මේ දැන් විශේෂයෙන්ම රට පුරා ආයුර්වේද මේ ආරෝග්‍ය ශාලා මේ ආරම්භ කිරීමත් දැන්ට පවතින ආරෝග්‍ය ශාලා වැඩි දියුණු කිරීමත් පිළිබඳව තියෙන්නේ. එහෙම ඒක දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන්නේ රෝහල් ගණනාවක්ම තියෙනවා. ඒ රෝහල් ඔක්කොටම අවශ්‍ය රටේ මුළු රෝහල් ශාස්ත්‍රයට අවශ්‍ය බෙහෙත් දෙන්නේ අපි ආයුර්වේද සංස්ථාවේ. ඊළඟට පළාත් සභා හරහා තියෙන වෛද්‍ය සායන තියෙනවා ප්‍රාදේශීය සභාවල. හැම ප්‍රාදේශීය සභාවම පළාත් සභාවම සඳහාත් ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් තමයි නිෂ්පාදනය බෙහෙත් දෙන්නේ. එතකොට මේ රෝහල් දියුණු කිරීමේ වැඩපිළිවෙල දෙකරුව අමාත්‍යතුමා ගෙන යන අතරතුර අපිත් ආයුර්වේද ඖෂධ සංස්ථාවේ හැටියටත් වෛද්‍යවරු සමග වෛද්‍ය සායන ගම්මට්ටමින් තියමින් ජනතාව දැනුවත් කරමින් අපේ වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා අපේ ආයුර්වේද ඖෂධ ප්‍රචලිත කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙල අනුව අපේ කම නිසා අපේ දේ ජනප්‍රිය කිරීමේ එකාංශයක් හැටියට ආයුර්වේද ප්‍රචලිත කිරීමට මා කැප වෙලා ඉන්නවා. සමාජ යුතුයකම ඉෂ්ට කරමින් මේ රටට මේ සේවය කරන්න තමයි අපි මේ කටයුතු කරමින් ඉන්නේ. හතර බෑට අද අපට වෙන්වූ කාලෙ මෙතකින් අවසන් වෙනවා. ඉතින් අද අප සමග 7 වෙනි පැයට එක්ුණේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිංහ මහතා